Hi, welcome back to my YouTube channel. බලන්නකෝ මෙන්න මේ ගහ අඳුරනවද කියලා. මේ තමයි ලෝලුදලු ගහක්. ඉතින් මේක ගම්වල තමයි හැදෙන්නේ. ගොඩක් අය දැකලා නැතුවත් ඇති. මෙන්න මේවට තමයි ලෝලුදලු කියලා කියන්නේ. මේවා ඉතින් ගොඩාක් ඉස්සර අපේ ආච්චි අම්මලා සීයලා කාපු කෑමක් තමයි. හරිම රසයි ගුණදායක කෑමක්. අපේ වැව අතර තමයි මේ ගහ හැදිලා මේ ගහ දළු දාලා තියෙන්නේ. ඉතින් අද මං හදන්න යන්නේ ලෝලුදලු. හදන විදිහ බලමුකෝ. ඉතින් දැන් මං මේ ලෝලු ගහේ මෙන්න මේ වගේ දළු තමයි කඩාගන්නේ. මේ වගේ මෝරච්ච කොළ කඩන්නේ නැහැ. දළු ලපටි කොළ තමයි කඩාගන්නේ. දැන් මම මෙන්න මේ වගේ දළු සහ දළු කොළ ටික මායි තාත්තයි කඩා ගන්නවා. ලෝලුදලු කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් කාපු අය දන්නවා මේවා කොච්චර රසයිද ගුණයිද කියලා. ලෝලුදලු ටික දැන් කඩාගෙන ඉවරයි ගොඩාක්. ඉතින් දැන් අපි ගෙදර යන අතරමඟ මෙන්න මේ වගේ චූටි පැටව් දෙන්නෙක් හිටියා. ඉතින් එයාලව ගෙනල්ලා දාලා පාරට. අනේ එහෙම කරන්න එපා. පව් එයාලා බලන්නකෝ. චූටි පැටව් අසරණ ජීවිත. එහෙම කරන්න එපා කවදාවත්. මේ යාගේ අම්මත් එක්කම ගෙනල්ලා දාලා. දැන් ඉතින් ඔන්න මම ලෝලුදලු ටික කඩාගෙන ආවා. දැන් මේක කූඩේකට අපි දාගමු. මම මේක දැන් හොඳට පිරිසිදු කරගන්න ඕනේ මේකේ කොළ. මේ විදිහට අපි මේකේ පණුව කාපු නැති කොළ ටික හොඳට තෝරලා දළු ටික අරගන්නවා. ඒ වගේම ලොකු කොළ පොඩි කෑලි වලට ඉරා ගන්නවා. දැන් අපි අපේ ලෝලුදලු ටික හොඳ කොළ ටික තෝරගෙන ඉවරයි. දැන් මේක හොඳට හොද ගන්න ඕනේ. මේක දෙතුන් පාරක් හොඳට වතුර දාලා හොද ගන්න ඕනේ. මම මේකට වතුරත් එක්ක හොද ගන්නකොට එකතු කරනවා ලුණු ටිකකුත්. මොකද එතකොට සත්තු මොනවා හරි තියෙනවා නම් ඒවා හොඳයිනේ. ලුණු ටිකක් දාලා හොද ගන්නකොට ලුණු ටිකක් දාලා විනාඩි 2ක් විතර හොඳට තියලා මේක දෙතුන් පාරක් හොද ගන්නවා. ඊළඟට අපි මේක මේ වගේ ටිකක් තියලා තියෙනවා මේකේ වතුර ටික බේරෙන්න. දැන් අපි ලෝලුදලු එක හදන්න ඕන අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මම මේ වගේ හොඳ ලොකු භාජනයක් අරගෙන ඒකට උකු පොල් කිරි ගෙඩියක පොල් කිරි දාගන්නවා. මොකද ලෝලුදලු වලට හොඳට කිරි ඕනේ ගොඩක් වෙලා මේක ඉදෙන්න ඕන නිසා. ඊළඟට ලුණු ගොරකා කරපිංචා රම්පේ කුරුඳු ඒ වගේම කොච්චි කරල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු, කහ, එනසල්, කරාඹු නැටි,
උළුහාල් මේවත් මේ කිරි එකටම අපි දාලා එකතු කරගන්නවා. මේක ඉතින් අද මම දරලිපේ තමයි හදන්නේ. එතකොට තමා මේක ගොඩක්ම රස වෙන්නේ. හිමීට ඉදෙන්නත් ඕන නිසා. දැන් අපි කිරි එක ලිපේ තියලා මේ කිරි එක හොඳට පැහෙනකන් හැඳිගා ගන්න ඕනේ. කිරි එක කැටි ගැහෙන්නේ නැති වෙන්න. කිරි එක හොඳට පැහිගෙන එනකොට අපි මේ ලෝලු දළු ටික එකතු කරනවා. මේ විදිහට ටිකක් තිබ්බහම මේ ලෝලු දළු එක කිරි එකේ හොඳට නැලවෙන්න ගන්න. ඊළඟට අපි මේක දෙපැත්ත කලවම් කරන්න ඕන. මේ විදිහට දැන් අපි මේක මද ගින්දරේ හොඳට පැයක් විතර උයා ගන්න ඕනේ. මේක සැරින් සැරේ කලවම් කර කර උයා ගන්න ඕනේ. මේ විදිහට ටිකක් මැලවුණාට පස්සේ හැඳිමිටකින් ටිකක් කූරු ගන්න ඕනේ අපේ මේ ලෝලු දළු එක. මෙන්න මේ විදිහට. දැන් මේ පැය භාගයකට විතර පස්සේ ඔයාලට පේනවා හොඳට කිරි ටික හිඳීගෙන අපේ ලෝලු දළු එක ඉදීගෙන එනවා. මේක ඉදුණහම හරිම ලස්සන ලාකොල පාටකට හැරෙනවා මේ තියෙන පාට. ඉතින් මේ තියෙන්නේ මේ දැන් අපේ ලෝලු දළු එක ඉදිලා. මේක හොඳටම කිරි ටික හිඳෙන්න දෙන්න ඕනේ. ඉතින් මෙන්න අපේ ලෝලු දළු එක. මේක හරිම රස ගොඩාක් ගුණ කෑම එකක්. මේ වීඩියෝ එකට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එකත් subscribe කරන්න.